අමුයෙන් පිටි කාලා දිනවද පිටි කලින්? ඒක නා තමයි. Hello everyone, welcome back to my YouTube channel. ඔන්න අද අරගෙන ආවේ අපේ ATI එකේ තිබුණ අවුට්ෆිට් ගැන වීඩියෝ එක. ඔරිජිනල් ඔඩියෝ එක එඩිට් නොකරම දාන්න ඕනේ කියලා හිතුණා. එතකොට මේ වීඩියෝ කාලේට තවත් ආසාවෙන් බලන්න හිතේ. ඒ නිසා. ඉතින් මේ අවුට්ෆිට් ඕගනයිස් කරලා තිබුණේ අපේ accountancy department එකෙන් second years ලා. එතකොට අවුට්ෆිට් නම තමයි සාසස් අබිමන්. ගොඩක් අය අහනවනේ ඔයාලගේ ATI එකේ events නැද්ද මොනවත් functions නැද්ද කියලා. ඉතින් functions නම් සෑහෙන්න තියෙනවා. හැබැයි මම මේ වගේ videos නම් අරන් ඇවිල්ලා නැහැ. ඉතින් මේ කාලයකට පස්සේ තමයි ATI එක ඇතුලේ තිබුණු function එක වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් මේ දවස්වල A-level results ඇවිල්ලා නිසා ගොඩාක් අය clear එක apply කරන විදිය ඒ ගැන අහනවා. ඉතින් ඔයාලට තියෙන ප්‍රශ්න comment කරන්න. මම අලුත් වීඩියෝ එකකින් මේ හැමදේම අරගෙන එන්නම්. සීමාවෙන් ඉවතට යනවා. අපි පළමු උත්සාහය අසාර්ථකයි. අපි බලමු දෙවෙනි යන්න පුළුවන් ලේසි තරගයකට තියෙන අලියට ඇහැ තියන්නනේ. ඉතින් ඔන්න ඒ තරගෙට තමයි මම ඉස්සල්ලාම ගියේ. ඉදිරිපත් වෙලා තියෙනවා කණා මුට්ටිය බෙදීම සඳහා. බලමු යාළුවන් කියන මග යනවාද? හැබැයි පොල්ල උස්සගෙන නම් යන්න බෑ. මුට්ටිය වදින කාංගෙ තුර. තේමයි මුට්ටියට වැදලා බිඳුනේ නෑ. විහඟ මට යන්නේ ඉස්සරහට මුට්ටි නෙමෙයි. දෙපාර තුන්පාර වමට කලියට හවස් පිටියේ ක්‍රියාත්මක වෙන්නේ. යම්තන් යාළුවන්ගේ සපෝට් එකෙන් අලියට නම් ඇහැ තිබ්බා. ඒකෙන් පොඩි මොරාල් එකක් ඇවිල්ලා අනිත් තරඟවලටත් ගියා. ඉතින් ඇත්තටම දිනන්නම හිතලා නෙවෙයි ගියේ. හැබැයි ඉතින් කාලයකට පස්සේ මම මේ අවුරුද්දට එකට ගියේ. ඒ නිසා ඉතින් හැම තරඟයකටම ගිහින් බැලුවා. තුනයි. සුද්ධි ගමන්. හරිම උණුසුම් තරගයක්. අපි බලමු කවුද පළවෙනි මේ ස්ථානයට. සහකාරිය ඉතින් මේ ගෙවෙන්නේ අපිට ATI ගෙන්න තියෙන අන්තිම මාස ටික. ඉතින් හරිම දුකයි. මොනව කරන්නද ඉතින් මේ හැමදේම ඉතින් මෙමරිස් තමයි තව ටික කාලෙකින්. දෙකයි. කලබලේනේ. එකයි. දෙකයි. තුනයි. Oh, okay. ඔන්න දැන් තමයි හොඳම තරඟේ පටන් ගන්න යන්නේ. සූදානම්ද? එකයි. දෙකයි තුනයි. එනවා. යාළුවා මෙම ස්ථානයේ පරිණතයි. කවුරුහරි සිදුවී දැනෙන තුරු අපිට අඳුරාගෙන ඉන්න ඕනේ කවුද පන්නේ? Oh my god! Wow! දෙව් මොනවද හිතන්නේ? කුකුත් දෙන්න මොනවද? අමුයෙන් පිටි කාලා දිනවද පිටි කලින්? ඔන්න ඔහමයි මම පිටි නෑවේ. පෙරියක දෙන්න.
2යි 3යි ඔන්න බැලුම් ඇල්ලීමේ තරගය ආරම්භ වුණා. කවුන්ට් එකට සේරම දාන්න ඕනේ. පහුවෙලා දාන්න ඉන්න බෑ. කුමාරි කට්ටිය බැලුම් අල්ලන්න ගිහින් බැලුම් වල තිබ්බ වතුර වලින් නාලා එහෙම ඒ තරගෙත් ඉවර වුණා. පස්සේ අපේ කිං සර්විස් එකේ ඉන්න ඒ නැන්දලා මාමලාටත් තිබුණා තොපි පාස් කරන තරගය. ඔය මොන තරගෙත් පරාදයි මෙන්න මේ තරගෙට. මේ තමයි පැණි බඹරේ. ෆුල් වීඩියෝ එකම තියෙනවා ඒකෙත් එකත් බලන්නකෝ. වට 10 ගණන් කරන්න. ඉතින් ඔන්න ඔය විදියට අවුරුදු ක්‍රීඩා ගොඩාක් තිබුණා. අපේ අවුරුදු උත්සවය ඉවර වුණා. ඉතින් කලින් කිව්වත් වගේ ATI එකට ඇප්ලයි කරන්නේ කොහොමද විස්තර මොනවද කියලා දැනගන්න කැමති අය කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකක් මොන හම්බෙන්න. Thanks for watching. Bye bye.